අදත් මගේ channel එකට එකතු වෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම කලින් වීඩියෝ එකේ ඔයාලට ගෙනාවා අලුත් මාළුවෙක් මගේ පොන්ඩ් එකට එකතු කරා කියලා. මේ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙන්නේ මේ මාළුව ගැන විස්තරයක්. අලුතෙන් පොන්ඩ් එකට එකතුනේ පැන්තම් රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙක්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ අයිනේ එයා ඉන්නා. මෙයා ගැන කියනවා නම් සාමාන්‍ය රෙඩ් ටේල් කැට්ෆිෂ්ට වඩා මෙයා වෙනස්. ඒ කියන්නේ සාමාන්‍ය රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙක්ගේ ඇඟේ අපිට කළු පාට තමයි බලා ගන්න පුළුවන්. මෙයා තනිකර සුදු පාටයි. හැබැයි සාමාන්‍ය රෙඩ් ටේල් කැට්ෆිෂ්ගේ වගේම මෙයාගේ වරල රතු පාටක් වෙනවා. තද රතු පාටක් වෙනවා ලොකු වෙද්දී. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙයා නිතරම කෑම කන්නම තමයි ඉන්නේ. කොයි වෙලෙත් බඩගින්න ඉන්නේ. කොච්චර කෑම දුන්නත් එයාට මදි. ඉතින් මෙයා ගැන කතා කරනවා නම් මගේ කලින් හිටපු රෙඩ් ටේල් කැට්ෆිෂ්ව මම අයින් කරා. මොකද මෙයාත් එක්ක එයා තියන්න බැරි නිසා. රෙඩ් ටේල් කැට්ෆිෂ්ලා දෙන්නෙක් සාමාන්‍යයෙන් පොන්ඩේ ඉන්න වෙලාවට දෙන්නගෙන් ලොකු එක්කෙනා පොඩි එක්කෙනාට කොටන්න බලනවා. මම එයායින් දෙද්දි මෙයා දැම්මට එයා දිගින් දිගට මෙයාට කොටන්න ගත්ත නිසා මට එයාව දෙන්න වුණා. මෙයාගේ සයිස් එක කියනවා මෙයා අඟල් 11ක වගේ මාළුවෙක්. දැනට අනිත් කට්ටිය අඩි 2කට කිට්ටුණත් එයාලගේ මේ වෙනකම් මෙයාට කිසිම කරදරයක් උනේ නැහැ. හරින් මෙහෙන් ඉතින් ගිලින්න බලනවා. ගිලින්න බැලුවට ඒගොල්ලන්ගේ කටට වඩා ලොකු නිසා මුලදී දැව වෙලාවේ ඒගොල්ලෝ එහෙම ගිලින්න try කරා. දවස් 2ක් විතර යනකම් මං ඇලර්ට් එකේ හිටියා. ඊට පස්සේ ඒගොල්ලන්ට තේරුම් ගත්තා ඒගොල්ලන් කටට වඩා ලොකුයි මෙයාව ගිලින්න බෑ කියලා. ඒක නිසා දැන් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් හොඳට shape එකේ අනිත් කට්ටියත් එක්ක ඉන්නවා. මෙයා ගැන කතා කරනවා නම් මෙයා ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ වලත් පෙන්නුවා මේ පොන්ඩ් එකේ ඉන්න TSN catfish. මෙයාත් අඟල් 12ක් විතර මාළුවෙක්. මෙයා ඉතින් අනිත් මාළුත් එක්ක ගැවසෙන්නේ නැහැ. නිතරම වෙන මේ මුල්ලට වෙලා තමයි ඉන්නේ. කෑම දාන වෙලාවටවත් ටැංකියේ මැදට නම් එන්නේ නැහැ. මේ මුල්ලට දැවොත් තමයි එයා කෑමත් කන්නේ. ඔයාලට මෙයාලගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මෙයාලා ලොකු වෙන්නේ කොහොමද? මේ ටැංකියේ සිද්ධ වෙන වෙනස්කම් මොනවද කියලා ඔයාලට දිගටම බලන්න පුළුවන්.